මේත් එක්කම මකරා ඇයවත් ගිනි පිබිලා මරන්න හදනවා. ඒත් මේ වෙලාවේ මේ තරුණියව හොයාගෙන පියා ගුහාවට ඇවිල්ලා ඇගේ නම කියලා කෑ ගහනවා. මේ නිසා මකරා ඒ පැත්තට යනවා. තරුණියගේ නම කියලා කෑ ගහන නිසා ඇයත් පියාව හොයාගෙන එනවා. මේ එන අතරමඟදී රත්තරන් හා මැණික් වලින් පිරුණු කුටියක් ඇයට හම්බෙනවා. මේකි මැද මියගිය මකර පැටවු තිදිනෙක්ගේ මලසිරුරු ඇය දකිනවා. එවිට ඇයට පුරාවෘත්තයක් සිහිපත් වෙනවා. බොහෝ කාලයකට පෙර රජෙක් මේ මකර පැටවුන් 3 දෙනාව හොයාගෙන ඔහුගේ සොල්දාදුවන්ට ඔවුන්ව මරන්න නියෝග කරනවා. මේ නිසා මකරාගේ මව කෝපයටපත් වෙලා සොල්දාදුවන්ව මරනවා. නමුත් මකරා රජුව මරන්නේ නැතුව ඔහුගේ ලේ පරම්පරාවටම ශාප කරනවා. මේ නිසා හැම පරම්පරාවකම රාජකීය පවුලේ දියණියන්ව මකරාට පූජා කිරීමට සිද්ධ වෙනවා. තමාගේම පවුලේ සමාජිකයන් අහිමිවීම වැළැක්වීම සඳහා රාජකීයන් භයානක සැලසුමක් නිර්මාණය කරනවා. ඔවුන් පිටස්තරයන්ව විවාහ කරගන්න අතර ඒ වෙනුවට එම මනාලියව බිල්ලක් ලෙස භාවිතා කළේ විවාහ චාරිත්‍රාක් යයි කියමින් රාජකීයන්ගේ ලේ ඇයට මිශ්‍ර කිරීමෙන්. මේ මකරුන්ගේ මලසිරුරු දැක්කම තරුණියට මේ සියල්ල වැටහෙනවා. මේ අතර ඇගේ පියා සහ ඔහුගේ සගයන් මකරා සමග සටන් කරන්න පටන් ගන්නවා. මකරා අනිත් සියලු දෙනාවම ලේසියෙන්ව මරලා දාලා ඇගේ පියාව අල්ලගන්නවා. ඇගේ දියණියට එළියට එන්න කියලා මකරා ඉල්ලන්න කියලා කිව්වත් පියා ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා මකරා ඔහුව පාගනවා. මේ වෙලාවේ මකරට ශබ්දයක් ඇහෙන නිසා තරුණිය කියලා හිතාගෙන එතනින් යනවා. අවසානයේ ඇගේ පියා මිය යන්න කලින් ඔහු මේ ගුහාවට බැස්ස කඹය පාවිච්චි කරලා මෙතනින් බේරිලා යන්න කියලා ඇයට කියනවා. ඇය එළියට යනවා දැක්කම මකරා ඇවිත් ගිනිපින්වත් අවසන් මොහොතේ ඇය එළියට පැනගෙන අශ්වයාගේ පිටේ නැගලා එතනින් යනවා. මකරා ඇය පසුපස හඹාගෙන ගොස් මුළු කන්දම ගිනි තියනවා. මේ විනාශය දැක්කම රාජකීය පවුල ඇයට දොස් පවරන අතර ඊළඟට ඇගේ සහෝදරිය පූජා කිරීමට තීරණය කරනවා. පහුවෙනිදා උදෑසන තරුණියගේ කුඩම්මා ඇයට මගදී හම්බ වෙලා සිද්ධ වෙච්ච දේ ගැන කියනවා. ඇය තම සහෝදරිය බේරා ගැනීම සඳහා මකරාගේ ගුහාවට නැවත එනවා. ගුහාව පිළිබඳ පෙර දැනුම භාවිතයෙන් සහ පියාගේ ආයුධ භාවිතා කරලා මකරගේ අවධානය වෙනස් කරන්න ඇය උගුලක් අටවනවා. මකරා සහෝදරිය ඉන්න තැනින් ගියාම ඔවුන් දෙන්න එකතු වෙලා මෙතනින් පැන යන්න හදනවා. ඒත් මකරා ආපහු මෙතනට එන නිසා ඇය අවසානයේ මකරාට මුහුණ දෙන්න තීරණය කරනවා. තරුණිය අවසානයේ මකරට සත්‍ය හෙළි කළත් මකරා ඒක පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මේ නිසා ඇයට මකරා සමග සටන් කරන්න වෙනවා. මකරා ඇයව අල්ලගත්තම උගේ ඇහැට ඇනලා ඇය බේරුණත් ඇයටත් දරුණු ලෙස පිළිසුම් තුවාල ඇති වෙනවා. අවසානයේ තරුණිය දකිනවා හුලඟක් ආපසු හැරවි එන ආවාටයක්. ඇය මේක දැක්කම ඒක ඉස්සරහට ගිහිල්ලා හිටගෙන මකරට කෑ ගහලා කියනවා ඇයව පුච්චන්න කියලා. මේ වෙලාවේ මකර ගිනි පිබිනකොටම ඇය එතනින් එහාට පනිනවා. මේ නිසා අවසානයේ මකරගේ ඇඟටම ගිනිදළු ඉසික් වෙනවා. මේ නිසා මකරා දරුණු ලෙස තුවාල වෙනවා. නමුත් තරුණිය මකරා මරා දමනව වෙනුවට තුවාල සුව කරන කෘමීන්ව භාවිතා කරලා මකරව සුව කරන්නේ ඇය රාජකීය පවුලේ කෙනෙක් වගේ නෙවෙයි කියන එක ඔප්පු කරලා. ඇය පෙන්නනවා රාජකීයයන් රාජකීයලේ ඇගේ අත කපලා ඇතුල් කරපු සලකුණ. ඊළඟ දවසේ රාජකීයයන් තවත් මනාලියක්ව පූජා කිරීමට සූදානම් වෙනවා. මේ වෙලාවේ තරුණිය මෙතනට ඇවිල්ලා විවාහ මංගල්‍යය අතරමැදින් නවත්තලා මනාලියට කියනවා මෙතනින් පැනලා යන්න කියලා. මේ නිසා මනාලිය සහ සේවිකාවන් මෙතනින් පිට වෙනවා. ඒත් රාජකීයයන් කවුරුත් නම් ඇගේ අනතුරු ඇඟවීම ගණන් ගන්නේ නැහැ. මේ තරුණිය මෙතනින් යනවත් එක්කම මකරා මෙතනට ඇවිල්ලා රාජකීය පවුල කෙරෙහි තියෙන කෝපය මුදා හරින අතර මාලිකාව සහ කුරිරු සම්ප්‍රදායට සහභාගී වූ පිරිස සියල්ලම විනාශ කරලා දානවා. අවසානයේදී තරුණිය තම නැගණිය සහ කුඩම්මා සමග තම රාජධානිය බලා පිට යන විට මකරා ඇය සමග පියාසර කරමින් හඟවන්නේ පරම හතුරන් දෙදෙනෙක් අවසානයේ මිතුරන් වූ අයුරුයි.